දකුණු කොරියාවේ පැවති ආසියානු විසිකිරීමේ ශූරතාවලියේදී කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී නදිෂා දිල්හානි ලේකම්ගේ මීටර 56 සෙන්ටිමීටර 79ක දුරක් හෙල්ලේ විසිකිරමින් එහි රිදී පදක්කම දිනාගත්තා. පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර 76 සෙන්ටිමීටර 95ක දුරක් හෙල්ලේ විසිකරමින් සුමේද රණසිංහද එහි රිදී පදක්කමට හිමිකම් කේවා. රිදී පදක්කම් දෙකක් රැගෙන මව්බිමට පැමිණි ඔවුන් දෙදෙනා මාධ්‍ය හමුවේ පැවසුවේ තමන්ට තරඟාවලියට පිටත්ව යාමට පෙර මතු වූ වීසා ගැටලුවක් හේතුවෙන් අර්බුද රසකට මුහුණ දුන් බවයි. තරඟය ආරම්භ වී 24කට අඩු කාලයක් තුළ දකුණු කොරියාවට පිවිසීම සහ අධික සීතලට හැඩගැසීමට කාලය නොමැතිවීම මත රන් පදක්කම් සිහිනේ දමද වී ගිය බවයි ඔවුන් දෙදෙනා අනාවරණ කළේ. වීසා අවසාන මොහොතේ හම්බුනේ. එතකොට පැය 30කට අධික කාලයක් අපිට ගමන් කරන්න වුණා දකුණු කොරියාවට. ගියපු ගමන් පහුවදාට මට තරඟබිමට එන්න සිද්ධ වුණා. එතකොට අධික සීතල සහ වර්ෂාව තමයි අපිට බාධා වුණේ. පුරුද්දක් සාලට ආවන රන් පදක්කමට යන්න තිබුණා. මලල ක්‍රීඩා බලධාරීන්ගේ නොසලකිල්ලෙන් ලක්මාවට රන් පදක්කම් දෙකක් අහිමිවීම සම්බන්ධයෙන් අප මලල ක්‍රීඩා සංගමේ සභාපතිවරයාගෙන් විමසීමක් කළා. සභාපති බිමල් විජේසිංහ මහතා එහිදී පැවසුවේ මෙම තරඟාවලියේ ආරාධනා පත්‍රය දකුණු කොරියාවෙන් කලින් ගෙන්වා ගැනීමට බොහෝ උත්සාහ ගත්තද එය ලැබුණේ තරඟාවලිය ආරම්භ වීමට දින 10කට ප්‍රථම බවයි. ඉන් අනතුරුව වීසා අයදුම් කළ බවත් එම ක්‍රීඩකීන් තරඟාවලියට කෙසේ හෝ පිටත් කර යැවීමේ අරමුණින් තම සංගමේ උපරිම කැපවීමෙන් කටයුතු කළ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා. Kalibima, the sports desk.